ඇත්තටම මම පොඩි කාලේ හැදුනේ මොරටුවේ. ඉතින් අපේ රත්මලානේ එයාපෝට් එක කරා තමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් ඒ කාලේදී දැනුමක් නැහැ. ඉතින් ප්ලේන් යනවා දකින්න ඉතින් කවදාරි පයිලට් කියනවා වෙනවා කියලා. නමුත් ඉතින් ඒකේ ඊට පස්සේ කාලයත් එක්ක ඒ ආසාවට මට එන්න හැකියාව ලැබුණා ඉතින්. එතකොට ඔබ පාසල් ගියේ? මම පාසලට ගියේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයට තමයි මේ ඉස්කෝලේ සම්පූර්ණ ඉගෙන ගත්තේ ඉස්කෝලේ. එතකොට ඉස්කෝල අධ්‍යාපන ඉවරුණත් එක්කම ඔව් ඊට පස්සේ මම ඊට පස්සේ මේ රත්මලානේ මේ ෆ්ලයින් ස්කූල් එකකින් PPL එක කරන්න පටන් ගත්තා. ඒ PPL එක කරලා CPL එක කරන කාලේ තමයි මට මේ එයාර් ෆෝස් එකේ ඇත්තටම එයාර් ෆෝස් එකේ වොලන්ටියර් පයිලට්ස් හිටියා අපිට කලින් හිටියා. ඒ අතරතුර ඉන්නකොට තමයි ඊට පස්සේ තමයි 1995 ඇඩ් එක යන්නේ. ඇඩ් එක යනකොට මාත් එක්ක හිටපු ෆ්ලයින් ස්කූල් එකේ කීප දෙනෙක්ම අපි එකතු වෙලා අපි කිව්වා අපි දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ දාපු ඇඩ් එකේ ගත්ත තීරණේ ප්‍රතිඵලයක් තමයි අද මෙතන මෙහෙම වෙයි මම අද කතා කරන්නේ. එතකොට ඒ කාලේ ඇත්තටම තිබුණේ මේ කියන්නේ දරුණු යුද්ධ කාලේ පටන් ගත්ත කාලෙම වගේ මේ ඒ කාලේ ඉතින් ගොඩක්ම තිබුණේ මිසයිල් ප්‍රශ්න තමයි තිබුණේ. කියන්නේ ගොඩක් මිසයිල් ගහලා ප්ලේන් වැටෙනවා. ඉතින් මිනිස්සු නිකන් ගුවන් හමුදාවකට බැඳනවා වගේ නෙමෙයි අපි දැනගත්ත අපි යන්නේ මොන මේ තරම් භයානක තත් කියන්නේ මිසයිල් එකක් ගැහුවොත් සර්වයිවබිලිටි බොහොම අඩුයි. නමුත් ඉතින් දැනගෙන තමයි ගියේ. නොදැන ගිය ගමනක්වත් කවුරුත් බලන් ඉන්න කියලාත් නේ අපි දැනගෙන තමයි එකට ගියේ. ඒ ගුවන් හමුදාවට ඊට පස්සේ බැඳෙන්නේ ගුවන් නියමුවෙක් විදිහටම. ඔව් ඒ කියන්නේ ඒකට අර ජෙනරල් ඩියුටිස් පයිලට්ස් බ්‍රාන්ච් එකට තමයි. නමුත් අපි රෙගියුලර් නෙමෙයි ස්වෙච්චා. ඒ කියන්නේ වොලන්ටියර්. අපේ ඉතින් අපිට කියලා එහෙම වෙනසක් තිබුණේ අපි තමයි මම හිතන්නේ අපේ බැච් එකේ හිටියා 8 දෙනෙක් 6 දෙනෙක් ගියා හෙලිකොප්ටර්ස් වලට දෙන්නෙක් ගියා ෆික්සින් පැත්තට. ඉතින් ඒ අපි 6 දෙනා ඉතින් හෙලිකොප්ටර්ස් වල හිටියා දෙන්නෙක් මගින් ඒගොල්ලෝ මේ අයින් වෙලා ගියා ඒගොල්ලන්ගේ අනාගත සුබ සිද්ධිය තක. අනිත් අය ඔක්කොම අපිට මේ ඉන්න තිබිච්ච බොන් පීරියඩ් එක ඉවර කළා තමයි අපි ඔක්කොම එළියට ආවේ. ඉතින් අපි තමයි හෙලිකොප්ටර්ස් වලට මං හිතන්නේ ඉස්සෙල්ලාම වොලන්ටියර් පයිලට්ලා හැටියට ගියේ. මං හිතන්නේ අපෙන් පස්සේ කවුරුත් එහෙම ගිහිල්ලත් නැහැ මං හිතන්නේ. ඒ කියන්නේ හෙලිකොප්ටර් කියන ස්ට්‍රීම් එක එයාර් ෆෝස් එකේ ටිකක් කොහොම ප්‍රෙස්ටිජස් ස්ට්‍රීම් එකක් හැටියට තමයි අපි අහලා තියෙන්නේ. මං හිතන්නේ ඒක තාමත් එහෙමම තමයි. එතකොට ඔබ මේ එකතු වෙනකොට නේද ගුවන් හමුදාවේ බෙල් හෙලිකොප්ටර්ස් එහෙම තිබුණා නේ? ඒ බෙල් හෙලිකොප්ටර්ස් තිබ්බා. ඔය තියෙන මම පැදපු කියන්නේ ෆ්ලයි කරලා තියෙන ඔක්කොම හෙලිකොප්ටර්ස් තිබ්බා. MI-24 එක 1995 නොවැම්බර් මාසේ තමයි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. එතකොට MI-24 තමයි එයාර් ෆෝස් එකට අලුතෙන්ම ආපේ අනිත් එයාර්ක්‍රාෆ්ට් ඔක්කොම එයාර් ෆෝස් එකේ ෆ්ලයි කරලා තියෙන්නේ. MI සීරීස් එක රෂියන් රෂියන්. ඉතින් ඒකත් එක්ක මේ අපේ බලන කට්ටිය දැනගන්න කැමති ඇති මේ ඒ දවස්වල තිබුණනේ මේ ජයසිකුරු රිවිරැස් ඔහොම මෙහෙයුම් ගොඩක් තිබුණනේ. ඔබට අවස්ථාව හම්බුණා නේද? ඔව් මම ඒවයි ගොඩක්ම හිටියා. ඉතින් ඒ කියන්නේ හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් වුවම ඉතින් ඉස්සරහාම ඕනම හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් කියන්නේ කොහේ යුද්ධයක් තියෙනවා නම් එතන ලයින් එකට පිටිපස්සේ ඉන්න කට්ටියක් තමයි ගන්නේ. මොකද කැෂුවල්ටි ඉවැකුවේට් කරන්න, ට්‍රූප්ස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න, කම්බැට් මිෂන්ස් වලට මොකද දුරින් ඉඳලා එන්න බෑනේ. ඒ කියන්නේ ලයින් එක ආමේකින් ඉල්ලන සපෝට් එක දෙන එක තමයි මේ හෙලිකොප්ටර් පයිලට් කෙනෙක්ගේ පරම රස්සාව. රස්සාව නෙමෙයි ඒක සේවය.